කෙන්තරව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් රටක් ඔබට උදා කරලා දෙනවා. අපි ඒ කියපු දේ අපි තාමත් ඉහළින් ඉනවනම් දේව වාක්‍යයකට ඒ වගේ සමානව කරලා තමයි අපි හිතුවේ. එහෙම සැලකුවේ. ජනතාවගේ ආශිර්වාදය අපිට මහා ශක්තියක් වුණා. අපිට පුළුවන් කමක් නැහැ වර්තමානයේ තියෙන ප්‍රශ්න අනාගතයට බාර දෙන්න. අපි ඒක හින්දා කිව්වා එහෙම අපි බාර දෙන්නේ නැහැ. අපි ඒක විනාඩියක්වත් අමතක කළේ නැහැ. අපි පසුගිය කාලේ ත්‍රස්තවාදයට විනාශ කරන්න ගත්ත ජවය දැන් අපි රටේ සංවර්ධනය දෙසට හරවලා තියෙනවා. නිදහස රැකෙන්නේ නිකම්ම නෙවෙයි. අපිට නිදහස රැක ගන්න තියෙන ශක්තියත් එක්කයි කියන එක අමතක කරන්න එපා. ජීවිත පරිත්‍යාගයෙන් හා දැඩි කැපවීමකින් ත්‍රස්තවාදයේ පරාජය කොට නිදහස ලබා ගැනීමට හැකිවිය. එම නිදහස ආරක්ෂා කිරීමට සියලු දෙනා කැපවිය යුතු බව පෞද්ගලික තේකම්හල් හිමියන්ගේ සංගමේ 18 වන සභාව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේය. මහා සභාව කොළඹදී පැවැත්වෙන ලෝක ආර්ථික අර්බුදයක් පවත්නා මොහොතේදී පවා පොහොර සහනාධාර බැංකු ණය පහසුකම් ආදිය ලබා දීමට රජය ක්‍රියා කළ ආකාරය ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය. රටට ආදරය කරන සියලු දෙනා එක රාශී කර ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම අවශ්‍ය නවීකරණයන් මෙරට වැවිලි ක්ෂේත්‍රය තුළද සිදු විය යුතු බව රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. මහින්ද චින්තනයේ අපි වෙනම පරිච්ඡේදයක් මේ සඳහා වෙන් කළා. එතන ඒක හැඳුන්වුවේ වැවිල්ලට නවෝදයක්. අපි ලෝකයේ තේවලින් මේ ඉතිහාසය අත්පත් කරගන්නත් ඒ කීර්ති නාමයක් අපිට තියෙනවා. අපිට ශ්‍රී ලංකාවේ සිලොන්ටි කිව්වම අපිට පිළිගැනීමක් තියෙනවා ලෝකේ. මේ තේ කර්මාන්තයේ පාර්ශවයක් මත තියෙන එකක් විතරක්ම නෙවෙයි. මම විශ්වාස කරනවා දලු නෙලන කාන්තාවෙන් ඉඳගෙන තේ පැලේ වටා උදළු ගන්න කම්කරුවගේ පටන් ගත්තම තේ නැව්ගත කරන සමාගම් දක්වා මේක එකම දන්වැලක්. පෞද්ගලික තේකම්හල් හිමියන්ගේ සංගමයේ රුපියල් මිලියන 19ක මුදලක් අපි වෙනුවෙන් අපි අරමුදලට පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය. දිමු ජයරත්න ලක්ෂ්මණ අප අබේවර්ධන නාමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.